ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත දුවේ පුතේ අද ඔයාලගේ මම් පෙත සදහන් වැඩසටහන සෑම මාසකම දෙවෙනි ඉරිදා දවසේ උදේ 8:00 ඉඳලා සවස් 2:00 වෙනකල් මාළඹේ අසපුවේ පැවැත්වෙන දහම් වැඩසටහනට ඔයාලා සහභාගී වෙනවා. ඔයාලගේ ජීවිතේට වාසනාවන්ත අවස්ථාවක්. මොකද හේතුව ඔයාලගේ ජීවිතේට වටිනාකමක් එකතු වෙනවා මේ ධර්මයේ තුලින්. මේක ගැන මට ගොඩාක් දැනෙන්න ගත්තා පහුගිය කාලේ වෙච්ච ව්‍යසන කරදරවලදී. පස්වලට යට වෙලා ගම් වතුරෙන් ගහගෙන ගිහින් තරුණ ළමයි මැරුණා. ගොඩක් මැරුණා. ඒ අතර හිටියා ළඟ එන O level විභාගයට පාඩම් කර හිටපු ළමයි. ඒ අතර හිටියා A level විභාග ලියලා තව එක පේපරයක් දෙකක් ලියන්න තිබ්බ ළමයි. කැම්පස් ගිහිල්ලා නිවාඩු ආපු ළමයි හිටියා. ඊළඟට ගෙවල් දොරවල් වලට වෙලා කුඹුරු වතු පිටි රස්සා කරගෙන හිටපු තරුණ ළමයින්ොත් හිටියා. ඉතින් මට ඔය උසස් පෙළ කරපු ළමයි කීප දෙනෙක් එහෙම මැරුණා කියලා ආරංචි වෙනකොට මට හිතුණා දැන් එයාලා අවුරුදු 12 13ක් මහන්සි වෙලා තව එක පේපර් එකයි කියලා ටිකක් හුස්මක් හැරිය විතරයි. රිසල්ට් එන්නත් කලින් මැරුණා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඔය හැම මාසෙකම පෝයක් ගෙවෙනවා. ඒ ළමයිට පෝය දවසේ පන්ති අම්මලත් කියනවා විභාගෙ හොඳට කරගන්න. ඒ නිසා ක්ලාස් යන්න. ඉතින් ක්ලාස් මත්තෙම නැහුණා. පාඩම් කරන එක මත්තෙම නැහුණා. අවසානයේ රිසල්ට් එන්නත් කලින් මැරුණා. එතකොට මේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභව ලැබෙන මනුස්ස උප්පත්තියේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා කරගෙන තියෙන උසස් පෙළ කරන එක විතරයි. O level වලට මහන්සි වෙන එක විතරයි. පොයට සිල් ගන්නවත් මේ වාගේ වැඩසටහනකට ඇවිල්ලා පැය 3-4ක් ඉඳගෙන බණ අහන එකවත් ජීවිතේ අලුත් දෙයක් මේක. ඒ අත්දැකීමක්වත් ලැබලා නැහැ. රුවන්මැලිසෑය ගිහිල්ලා නැති ළමයි හිටියා. සිරිපාද ගිහිල්ලා නැති ළමයි හිටියා. ජීවිතේට ඉස්කෝලේවත් සිල් ගත්තේ නැති ළමයි හිටියා. එතකොට කොයිතරම්නම් මේ ළමයිගේ ජීවිත මනුස්ස ලෝකේ නිස්සාර දෙයකටද ගිවුනේ. ඉතින් ඒ නිසා අවසානයේ රිසල්ට්වත් නැතුව මැරුණා. ඉතින් එහු එකේ ඔයාලා මෙතන ඉන්නවා O level කරන අය, A level කරන අය, ඒ වගේම යුනිවර්සිටි ළමයි ඉන්නවා. රස්සාවල් පටන් ගත්ත අය ඉන්නවා, රස්සාවල් කරන අය ඉන්නවා. විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අය ඉන්නවා, විවාහ වුණ අය ඉන්නවා. ඔයාලගේ ජීවිතේ අවාසනාවන්ත නැහැ. ඔයාලා වාසනාවන්ත. ඔයාලා වාසනාවන්තයි. එහෙම වාසනාවක් ඔයාලට තියෙද්දිනොත් මෙහිම බණ අහද්දී පින්පව් හොඳ නරක ගැන කතා කරද්දී හිතට වද දෙන්න තැන් එනවා. ඒ හේතුව තමයි අපිට මේ යමක් දැනෙන්නේ තේරෙන්නේ ටිකක් කාලයක් ගියාට පස්සේ. එතකොට ඒ වෙනකල් අපි අනිත් අය ඉන්නවා වගේ තමයි ඉන්නේ. දැන් අපි ධර්මය ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා
පව් දස අකුසල් කරන්න හොඳ නැහැ. පව් වැඩ කරන්න හොඳ නැහැ කියලා. නමුත් එහෙම බණ කියනකොට මතක් වෙනවා තමන් කරපු දේවල්. සුපිරි චරිත ඉන්නවා නම් ගොඩක්ම අඩුයි. නෑ නෙවෙයි අඩුයි. සුපිරි චරිතයක් වීම මම නම් කියන්නේ හැකියාවටත් වඩා පින්බලයම තමයි. පින්බලයම තමයි සුපිරි චරිත කියලා කියන්නේ. කවදාවත් පව් වැඩක් කළා නැහැ. සමහර දූලා ඉන්නවා, සමහර පුතාලා ඉන්නවා ජීවිතේට කටින් කුණුහරුපයක් කියලා නැහැ. එයාලට ඇහෙනවා ඉස්කෝලේ ගියාට පස්සේ කොල්ලෝ කෙල්ලෝ ගෑන්සියත් එක්ක ඉන්නකොට උන් ඕන තරම් කුණුහරුප කියනවා. අව කැපෙන කතා කියනවා. කැම්පස් එකේ ඉතින් කුණුහරුප වරුසා. Facebook YouTube ගියොත් එතන වෙනම. එයා දන්නවා, දැකලා තියෙනවා, තේරෙනවා එයාලට කියන කතා. තමන්ගේ කටින් කියලා නැහැ. එහෙමයි ඉන්නවනේ. එහෙම දූලත් ඉන්නවා, එහෙම පුතාලත් යනවා. සමාජයේ වල්කම් හරියට පැතිරිලා තියෙන්නේ. එතකොට වල්කම් සමාජයේ ඕන තරම් පැතිරිලා තියෙද්දි ඒවා ඇහෙනවා. Facebook YouTube යද්දි පේනවා. ගෑන්සි වලත් ඉද්දින් යාළුවෝ සෙට් එකත් එක්ක ඉද්දින් ඇහෙනවා. උම්මුත් එක එක පුරසාරන් දොඩනවා. තමන්ගේ අතින් කවදාවත් වැරද්දක් කරපු නැති ළමයි. ඒ සුපිරි චරිතවලට දෙන නාමය තමයි සංසාරේ පින්බලය. පින ප්‍රබලයි. එච්චරයි. හැබැයි ඒ අයට මම හිතෙන් ගරු කරනවා. මේ ධර්ම ඉගෙන ගන්න ඕන මම ඒ අයට ගරු කරනවා. ඒ වුණාට මම ගොඩාක්ම කැමති වැරදිලා වැරදි හදාගත්ත අයට. අරක යාගේ සංසාර පින්බලයකින් සුපිරි චරිතය හදන්නේ. වැරදිච්ච කෙනෙක් නිවැරදි කරන්නේ යාගේ වීරියෙන්. එයා මේ ජීවිතේ යම් පුහුණුවක් වෙලා. එයා තමයි කට්ට කන්නේ. එයා හින කට්ටක් කනවා. හින්න වේදනාවක් විඳිනවා. තමන්ගේ වැරදි අඩුපාඩු නතර කරගන්න. ඒ අමාරුවෙන් ගොඩ එන චරිත දිහා මම නම් ආසාවෙන් බලාගෙන ඉන්නේ. මම ගොඩක් කැමැති. ඒ නිසා ඔබ සුපිරි චරිතයන් නම් සතුටු වෙන්න සංසාරේ ගොඩක් පින් කරපු කෙනෙක් කියලා. වීරියෙන් හැදෙන අයට ඔයාලා ඒත් ඔබ සතුටු වෙන්න. සත්පුරුෂයන් ප්‍රශංසා කරන, සත්පුරුෂයෝ කැමැති වන, බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලබන ශ්‍රාවක දරුවෝ අපි කියලා. දෙගොල්ලම සතුටු වෙන්න. ඉතින් අපි ඔහොම කොච්චර කිව්වත් සමහර මතකයන් තියෙනවා හිත පුච්චන, හිත දවන, හිත තවන. ඒ කියන්නේ කොච්චර කොහොම ඔයාලා ඍජුව මන් දිහා බලාගෙන හිටියත් ඔයාගෙන් වෙච්ච වැරද්ද ගැන තියෙන බණපදයක් මම කිව්වොත් එහෙම ඔළුව නිකම්ම පල්ලයට හැරෙනවා. ඒක වළක්වන්න බෑ. හිටියොත් ඔළුව කෙලින් කරගෙන කට්ට ගාගෙන තමයි. ඔළුව නිකම්ම හැරෙනවා පල්ලයට. හැටි ඒක. අද අපි කතා කරන්නේ ඔන්න ඕක ගැන බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? ඒ කියන්නේ අපි හැදෙන්න හදනකොට පරණේව මතක් වෙනවා. ඒ වගේම අපිට ජීවිතය ගැන අහන්න ලැබෙනකොට සමහරට වැරදිලා ජීවිතය ගැන ධර්මය අහනකොට වැරදුන තැන් හදාගන්න දැන් බැරි වගේ කියලා හිතෙනවා.
ඒ වගේ අයට බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශ මේක මේ කියන්නේ මහා ලොකු වැරදි ගැන නෙවෙයි. ලොකු වැරදි ගැන තමයි දැන් මේ කතා කරන්නේ. සමහර අය මානසික විඳින්නේ පොඩි දේවල්. චූටි දේවල් වලින් පුදුම විඳවන මානසික ලෙඩක් තියෙනවා මේ සමාජයට. පොඩි දේවල් පුදුම බබාලා ඉන්නේ. මේ තරුණ ළමයි අතර ඒකයි අර බබා කියලා කියන එක හරි ඉතින්. මගේ පැටියෝ කියලා කියන එක හරි ඉතින් පැට්ටුම තමයි. ඔව්. පුංචි දේෙන් අඬන මූණු වෙල්ල ගන්න පොඩි දේෙන් සතුටු වෙන ඔහොම චරිත තියෙන. ඔයාලගේ හිත මෝරන්න නම් මේ ධර්මය අහන්න ඕන. මේ මාසෙට මේ පැය කිහිපයක් ගත කරන එක ඔයාලගේ හිත මෝරනවා. බය වෙන්න එපා, ඒක විශේෂ දෙයක්. හරි, අපි කෙලින්ම ධර්ම දේශනාවට යමු. මේ දේශනාවේ නම සංඛධම සූත්‍රය. සක්පිඹින්නා උපමා කරගෙන තමයි මේ දේශනාව වදාළේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නාලන්දාවේ පාවාරික අම්බ වනයේ. මේ නාලන්දාවේ පාවාරික අම්බ වනයේට මම ගිහිල්ලා තියෙනවා. අදටත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු බුදු කුටිය තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු අම්බ වනයේ හදපු කුටි සෙනසුන් දැන් ගරාගෙන වැටිලා ඒවා මට්ටම් කරලා මිනිස්සු ගොවිතැන් කරනවා. ඒත් අර බුදු කුටියේ තියෙන දන වෙනමම තියෙනවා. එතන ගලින් අඩි 10ක් 15ක විශාල බුදු පිළිමයක් තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා එතන බුදු ගුණ කියලා වන්දනා කළා ආවා. උපාලි ගෘහපතියා බුදු ගුණ 100ක් වෙනුවේ. ඔහු පාවාරික අම්බ වනයේට තමයි යන්නේ. ඉතින් ඒ නිසා මේ කියන දේවල් මේ ස්ථාන දඹදිව අදටත් තියෙනවා. ඉතින් කඩු බඳින කඩු හදන එක්කෙනාගේ පුතෙක් වුණ ගාමිණී බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. හැබැයි ආ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙවෙයි, නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකෙක්. මෙයා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා වන්දනා කළේ නැහැ. එකත් පස්සෙ ඉඳගෙන ගාමිණී කියනවා, ගාමිණීගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, ගාමිණී ඔය නිගණ්ඨනාථ පුත්‍ර කොහොමද ශ්‍රාවකයන්ට දහම් දෙසන්නේ? එතකොට ගාමිණී කියනවා, ස්වාමීනි යෝකෝචි පාන්න මත්ති පාතේති සබ්බෝසෝ අපායකෝ නිරයකෝ. නිගණ්ඨනාථ පුත්ත අපිට බණ කියන්නේ යම් කිසි කෙනෙක් සත්තු මරනවා නම් ඒ මරණ අය අපායම තමයි යන්නේ, නිරයම තමයි යන්නේ. යම් කිසි කෙනෙක් හොරකම් කරනවා නම් හොරකම් කරපු කෙනා අපායමයි යන්නේ, නිරයමයි යන්නේ. යම් කිසි කෙනෙක් වැරදි කාම සේවනය කරනවා නම් එයා අපායම තමයි, නිරයම තමයි. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් එයා අපායම තමයි, නිරයම තමයි. යම් බහුලං විහෙරති තේන තේන නීයති. යමක් බහුල විදිහට එයාගේ අතින් පව්කම් සිද්ධ වෙනකොට ආන්න ඒ අනුව එයා අපාගත වෙනවා කියලා. ඔහොම තමයි ස්වාමීනි නිගණ්ඨනාථ පුත්‍ර අපිට බණ කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා යමක් බහුල විදිහට වෙන එක අනුව නම් අපාගත වෙන්නේ, ওই නිගණ්ඨගේ බණ අනුව කිසිම කෙනෙක් අපාය යන්නේ නැහැ. ඇයි ස්වාමීනි? ගාමිණී ඔයා මොකද්ද හිතන්නේ? සත්තු මරණ කෙනාගේ දවසේ වැඩි හරියක් සත්තු මරන්න එකටද කාලය ගත වෙන්නේ, නොමරයි ඉන්න එකටද කියලා හො. දැන් හරක් මරණ මිනිසෙක් ගත්තොත්
හරක් මරණ වෙලාව අඩුයි. නොමර ඉන්න වෙලාව වැඩි. ඒකට බහුල වශයෙන් සිද්ධ වෙන දේ අනුව නම් අපාගත වෙන්නේ. ඔය නිගණ්ඨගේ බණ අනුව අපාය යන්නේ නැහැ කිසි කෙනෙක්. ගාමිනී හොරකම් කරන කෙනා හොරකම් කරන එකටද වැඩි කාලයක් ගත කරන්නේ හොරකම් නොකර ඉන්න එකටද? හොරකම් නොකර ඉන්න එකට. බහුල වශයෙන් සිද්ධ වෙන දේ අනුව අපාගත වෙනවා නම් ඔය හොරකම් කරන මිනිහා අපාය යන්නේ නැහැ. වැරදි කාමසේවනයේ යෙදෙන වෙලාවයි යෙදෙන්නේ නැති වෙලාවයි ගත්තොත් එimhe වැඩිපුර කාමසේවනයේ යෙදෙන්නේ නැති වෙලාව තේරෙනවා. එතකොට බහුල වශයෙන් සිද්ධ වෙන පාපයෙන් නම් නිරේ යන්නේ වැරදි කාමසේවනය කරන කිසි කෙනෙක් අපාය යන්නේ නැහැ. ගාමිනී බොරු කියන වෙලාවයි බොරු නොකියන වෙලාවයි ගත්තොත් වැඩිපුර සිද්ධ වෙන්නේ බොරු නොකියන එක. ඒ අනුව අපාය යන්නේ නැහැ. ගාමිනී මෙහෙමනම් වෙයි. ඒ තමයි ගාමිනී ඔන්න එක්කෙනෙක් ඉන්නවා යා අදහන ශාස්ත්‍රවරයා. එයා පිළිගන්න මතවාදය එයාගේ දෘෂ්ටිය තුල යාට අහන්න ලැබිලා තින්නේ සත්තු මරණ අය අපාය යනවා. හොරකම් කරන අය අපාය යනවා. වැරදි කාමසේවනය කරන අය අපාය යනවා. දැන් ඔයාලත් අහලා තියෙන්නේ මේ විදිහටනේ. දැන් හරි වැඩේ. දැන් මේ දේශනාවේ තියෙනවා මේක නිගණ්ඨගේ බණක් කියලා. එතකොට අපිත් කෙනෙක් සත්තු මරණ එකට ඕක නම් අපාය තමයි. හොරකම් කරන එක ඕක නම් අපාය තමයි. වල් වැඩ කරන කෙනෙක් ඕක නම් අපාය තමයි. බොරු කියන කෙනෙක් මුන්ට යන්න වෙනම අපායවල ඕන. පොඩ්ඩක් මේ අර නිගණ්ඨගේ බණ පැත්තට පොඩ්ඩක් යන ගතියක් තියෙනවද මන්දා? ඇයි දුවේ පුතේ මේ වගේ බණ අහන්න ඕනේ? අසුතං සුනාති. බණ අහනකොට තමයි අහලා නැති දේවල් අහන්න ලැබෙන්නේ. සුතං පරියෝදපේති. අහලා තියෙන දේ පිරිසිදු වෙනවා බණ අහනකොට. අද ඒක කරන්න. අද ඔබ පන්සිල් ගැන අහලා තියෙන එක පිරිසිදු කරනවා. නැත්තම් පොටකින් අල්ලගන්නේ ඔබ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය නිගණ්ඨගේ බණ අහලා මේ පන්සිල් පද පහ කඩන අය අපාය යනවා කියන වචනේ අහලා ඒකට අදාහගෙන ඉන්නවා. ඒ වගේ කෙනෙක්ගෙන් මේ ගාමිනී සත්තු මැරෙනවා. දැන් අපි යමක් අහපු පළියට අදාහගත්ත පළියට ඇසූ පමණින් අපිට නිවැරදි වෙන්න බෑ. උපන්දා ඉඳලා පන්සිල් ගැන අහනවා. මෙතන පන්සිල් පද පහ කඩන්න නැති අය ඉන්නවනම් මේ අතේ ඇඟිලි ගන්නට සුවර. අපිට හරි අමාරු දෙයක් පන්සිල් පද පහ රැක ගන්න එක. ඒ නිසා අපි කෙලින්ම ශ්‍රද්ධාවට ආපු පමණින් බුදුරජාණන් වහන්සේ ගැන ආදරේ සෙනෙහස ඇති වුණ පමණින් අපේ නරක පුරුදු ඔක්කොම නැති වෙන්නේ නැහැ. හැබැයි එක බණපදයක් අහපු ගමන් නරක පුරුදු ඔක්කොම අතහැරපු අය ඉන්නවා. සුපිරි. සංසාරේ පුණ්‍ය ශක්තිය. අඟුලිමාල එක බණපදයකින් 1000ක් වැරදි අත්හැරියා. සුපිරි චරිත. පින්වන්ත චරිත. මහා ශ්‍රාවකයෝ වෙන්න විවරණ ගත්ත චරිත. අපි එහෙමයි නෙවෙයි. අපි බේරිලා සූවිසි බුදුවරුන්ගේ ශාසනේ තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ අටවිසි පිරිත බුදුවරු 28ම මග හැරිලා ආපු අය. ඊට පස්සේ පසේ බුදුවරු 509ක් 19 ගන්ධමාන පර්වතේ මංජූසක වෘක්ෂයේ වැඩ සිටියා. මේ පසේ බුදුවරුන්ගේ ශාසනත් ඒ කියන්නේ ඒ කාලේ
මහා පුණ්‍ය බිජුවට වපුරාගත්තේ නැති අය අපි. ගෞතම බුදුසසුන මගහැරුණ අය ජීවමාන. රහතුන්ගේ යුගයේ මගහැරිච්ච අය. ඒ නිසා මේ බණපදයක් අහපු ගමන් ඔයාලා සුපිරි වෙනවා කියලා මම නම් බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ පොඩ්ඩක් හරි තීරණ අය එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා එක වැඩසටහනකට ගිය ගමන්ම හැදෙයි කියලා හිතන්න එපා. කෝ ඔයාලා දැන් තරුණ වැඩසටහනටත් යනවා. කෝ ඔයා තවම ඉස්සර වගේනේ. ඔය ගෙවල් වල ඔයාලා ආච්චිලාට බයිනවා. පොයට සිල් ගන්නවා ආච්චි. ඒ වුණා ගෙදර ආපු යක්ෂණිය වගේ. කෝ ඔයාගේ සීලේ කියලා අපි හැම වෙලාවෙම එක බණක් ඇහුවොත් එක දවසක් සිල් ගත්තොත් පහවදා අමුතුම චරිතයක් බලාපොරොත්තු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේක අමාරුයි. මේක දුෂ්කරයි. අපි මේකට සවන් දෙමු. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මේ යමක් අදාහගත්ත පමණින් මිත්‍යා දෘෂ්ටියක් වේවා සම්මා දිට්ඨියක් වේවා ඒක එකපාරම යාට ඒක කරගන්න බෑ. නිගණ්ඩගේ බණහන කෙනෙක්ගේ අතින් සත්තු මැරෙනවා. සත්තු මැරුණාට පස්සේ යා අදාහගෙන ඉන්නේ. එයා විශ්වාස කරන මතවාදී තමයි සත්තු මරණ කෙනා අපාය යනවා කියන අදහස. බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිනී මේ විදිහට අදහගෙන ඉන්න කෙනා කල්පනා කරනවා අත්තිකෝ පන මයා පානෝ අතිපාතෝ මගේ අතින් සතෙක් මැරුණා. අහම්පි අපායකෝ නිරේයකෝ ඉතින් මං දැන් අපායේ තමයි. දිට්ඨිම් පටිලබති අපිට නම් සුගතියක් නැහැ කියලා දෘෂ්ටියක ඉන්නවා. අපි කොයි දිව්‍ය ලෝකෙද? අපිට ඉතින් අපායේ තමයි. කියලා මම අපාය යන කෙනෙක් කියලා දෘෂ්ටියක ඉන්නවා. තං ගාමිනී වාචං අපහාය. ඕක කතා කරනවා. ඔන්න ඔය මිනිස්සයා ඔය වචනේ අත්හරින්න නැතුව තං චිත්තං අපහාය. සත්තු මැරුණා මගේ අතින් මං අපායේ තමයි යන්නේ කියන සිත අත්හරින්න නැතුව තන් දිට්ඨින් අපට නිසජ්ජිත්වා ඔය දෘෂ්ටි අත්හරින්න නැතුව මැරුණොත් යතබතන් නික්කිතු එවන් නිරේ මැරිච්ච ගමම් නිරේ. දැන් මට කියන්න මෙයා නිරේ ගියේ සත්තු මරපු නිසාද මිත්‍යා දෘෂ්ටිය නිසාද? මිත්‍යා දෘෂ්ටිය නිසා. සත්තු මරපු නිසා නෙවෙයි ගියේ. අදහස සමහර අය ඉන්නවා හඳුරන්නේ අපි නම් බේරගන්න බෑ. මගේ අතින් ගොඩාක් පව් කෙරෙලා තියෙනවා. මාව ඉතින් බේරගන්න බෑ. අපිට ආයෙ හැදෙන්න බෑ. කියලා පුදුම වික්ෂෝපයක ඉන්න මිත්‍යා දෘෂ්ටිකයි ඉන්නවා. ඒ අය ඒ දෘෂ්ටියෙන්ම දුගතියට යනවා. කරපු වැරදි වැඩේ නෙවෙයි. දැන් මේ වාගේ තැනකදී ඇත්තටම කරන්නේ ඔයාලගෙන් වෙච්ච වැරදි හදන එක නෙවෙයි. මේ ධර්ම දේශනාවලින් කරන්නේ. මොකද්ද කියන්න පුළුවන් නම් කරන්න? දෘෂ්ටිය හදන එක. ඔයාලගේ දැක්ම, ඔයාලගේ කල්පනාව, ඔයාලගේ දර්ශනය හදන එක තමයි ධර්ම දේශනාවකින් කරන්නේ. එතකොට මේ දෘෂ්ටිය නිවැරදි වෙච්ච ගමන් කලින් වැරදි වෙලා තිබ්බට නිරේට ආසන්න කාරණේ නැහැ. කියන්නේ නිරේ දොර අරින්නේ මිත්‍යා දෘෂ්ටිය. ඒ දොර අරින්නේ යතුරු නෑ මෙයා ගාව. මෙයාගෙන් වැරදි කෙරිලා තියෙනවා. අපායේ පැත්තේ දොර අරින්නේ නැහැ. කියන්නේ එයාගේ දෘෂ්ටිය පිරිසිදුයි. එයාට තියෙන සුගතියට ඇරෙන දොරක් තියෙන්නේ.
තේරුම් ගන්න මේක. ගාමිණී හොරකම් කරන අය අපායමයි යන්නේ කියන අදහස තියෙන කෙනෙක්ගේ අතින් හොරකමක් කරනවා. ඒකට එයා කල්පනා කරනවා අපි ඉගෙනගෙන තියෙන්නේ මම විශ්වාස කරන්නේ හොරකම් කරන අය අපාය යනවා. මගේ අතින් හොරකම් කෙරුණා. ඉතින් දැන් ඉතින් අපි අපායට තමයි. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය දෘෂ්ටි අත්හරින්න නැතුව, ඔය වචනේ අත්හරින්න නැතුව, ඔය සිතිවිලි අත්හරින්න නැතුව මැරුණොත් එහෙම ඔළුවේ තියෙන බරක් බිම තියෙන වේගෙන් මැරිච්ච ගමම නිරේ. ගාමිණී විශ්වාස කරනවා කෙනෙක් වැරදි කාමසේවනී වෙච්ච කෙනෙක් අපාය යන්නේ කියලා. මේ නිගණ්ඨගේ ධර්මය. එයාගේ අතින් වැරදි කාමසේවනයක් සිද්ධ වෙනවා. එතකොට එයා කල්පනා කරනවා මං විශ්වාස කරන්නේ මං අහලා තියෙන්නේ වැරදි කාමසේවනී වෙච්ච කෙනෙක් අපාය යනවා කියලා. මගේ අතින් ඒක වුණා. දැන් ඉතින් අපි අපායේ තමයි. ආදරෙන් අම්මා තාත්තා අපිව හදලා ඒ මිනිස්සු අපිව පරිස්සමෙන් බලාගත්තා. ඒ වුණාට මට මගේ හිත පාලනය කරගන්න බැරුව ගියා. අම්මගේ මූණ බලන්න බැරි, තාත්තගේ මූණ බලන්න බැරි පව්කාරකමක් මගේ අතින් වුණා. මේ පව් මට ගෙවන්න තියෙන අපායේ තමයි. මං ගෙවනවා. තව බොළඳ වෙනවා හිතලා. මං ගෙවනවා මේ පාපය අපාය. කියලා අපාය කියන එක සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරගන්න. ඒ දෘෂ්ටි ආත් නොහැර, ඒ අදහස ආත් නොහැර, ඒ සිතවිල්ල ආත් නොහැර එයා මැරුණොත් අපාය. එයා අපායට යන්න ආසන්නම කාරණාව එයාගේ අතින් වැරදි කාමසේවනයේ වෙච්ච එක නෙවෙයි, ඒක ගැන හිතපු විදිය. ගාමිණී බොරු කියන කෙනා අපාය යනවාමයි කියන දෘෂ්ටිය අදහස පිළිගෙන ඉන්න ශ්‍රාවකයාගේ අතින් බොරුවක් කියවෙනවා. ඊට පස්සේ එයා කල්පනා කරනවා මගේ අතින් බොරුවක් කියවුණා. එනකොට මං අහලා තියෙන්නේ බොරු කියන අය අපාය යනවා කියලා. මම මගේ අම්මට කියපු බොරුව, මම මගේ තාත්තට කියපු බොරුව, මම මගේ ස්වාමියාට කිව්ව බොරුව, මං කරපු වංචාව. මං අපායේ තමයි. මං නිරේ යන කෙනෙක්. මාව අය ගලවන්න බෑ. මෙච්චර වැරදි වෙච්ච මං කොහොමද ආයේ ගැලවෙන්නේ? නාහය ගාවට පිරුණා නම් අසුචි. මේ උඩ ටික පෙනිලා මොකටද කියලා තවත් ඒකම කරනවා. ගැලවෙන්න බෑ. අපි ඉතින් අපාය යනවා. පින් කරන මිනිස්සු දිහා අඬා අඬා බලාගෙන ඉන්නවා. නිරේ යන්න ඉන්න මිනිස්සු දිව්‍ය ලෝකේ යන අය දිහා බලාගෙන ඉන්නවා වගේ සිල් ගන්න අය දිහා බලා ඉන්නවා. ගිහි ජීවිතය අතහැරලා මහාන වෙච්ච ස්වාමීන් වහන්සේලා දිහා ඒ විදිහට බලාගෙන ඉන්නවා. අපේ වයසේ තරුණ අය මහාන වෙලා බණ කියනවා. අපේ වයසේ තරුණ අය ලස්සනට පින් කරනවා. ඒ ඇස්සේ මං වෙනම මගේ ජීවිතේ වල් වෙලා මම බොරුකාරයෙක් වෙලා අපි අපාය යන අය කියලා තනියෙන් මෙයා මොකද්ද සම්බලයක් හදනවා. හිත ඇතුලේ මෝනේ හිනාව අඩු වෙනවා. ඇස්වල තියෙන දීප්තිමත් ගතිය අඩු වෙනවා. අර කල්පනාව දුර්වල නිසා. ඊට පස්සේ පඬ රැල්ලක්. කිසිම ආත්ම ශක්තියක් නැහැ. ඕන දෙයකට යව යොදව ගන්න පුළුවන්. ඒ කිසිම අභිමානයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එයා ඔය දෘෂ්ටිය නිසා, ඔය අදහස නිසා, ඔය සිත නිසා මරණින් මත්තේ නිරේ යනවා. දෙක්කද නිරේ හදාගත්තේ වැරද්දෙන් නෙවෙයි හිතෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
ඉදගාමිනී ඉදපනගාමිනී තථාගතෝ ලෝකේ උප්පජ්ජති. ඔන්න ඔහොම සමාධියක් තුල තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. අරහං සම්මා සම්බුද්ධෝ. අරහං කියන්නේ බුදුරජාණන් වහන්සේ තුල රාග දේශ මොහ නැහැ. ඒ අරහං කියන ගුණේ හරිය බුදුමයි. විස්තර කරන්න වෙලාව මදි. සුන්දර දෙයක්. බුදුරජාණන් වහන්සේ අරහං කියන්නේ පුදුම සුන්දර දෙයක්. පුංචි විස්තරයක් කියන්න. ඔයාගේ හිතට රාගයක් ආවොත් දැන් අරහං කියන්නේ රාග දේශ මොහ නැහැ කියන එක. ඔයාගේ හිතට රාගයක් ආවොත් හිතෙන දේවල් බුදුරජාණන් වහන්සේට රාගය නැති නිසා හිතෙන්නේ නැහැ. ඔයාගේ හිතට රාගයක් ආවොත් ඔයා කියන දේවල් බුදුරජාණන් වහන්සේට ඒ වචන නැහැ. ඔයා රාගයක් ආවොත් ඔයා මැසේජ් කරන දේවල් ඒ සිතුවිලි බුදුරජාණන් වහන්සේට නැහැ. ඔයා රාගයක් ආවොත් හැසිරෙන විදිහ ඒව බුදුරජාණන් වහන්සේට නැහැ. ඔයාට රාගයක් ආවොත් ඔයාගේ කය හැදෙන විදිය බුදුරජාණන් වහන්සේට නැහැ. කොයිතරම්නම් නිදහස්ද? රාගය නිසා අපි කොච්චර යාළුවෝ ඇසුරු කරනවද? එක්කෝ යාගේ රූපයට ආසයි, එක්කෝ යාගේ ස්පර්ශයට ආසයි, එක්කෝ යාගේ මැසේජ් වලට ආසයි. රාගය නිසාම ලං කරගත්ත පිරිසක් ඉන්නවා අපි ළඟ. ඔය ඔක්කොම අයින් වෙලා යනවා රාගය නැති කෙනාට. කොච්චර නිදහස්ද? එකට තමයි අරහං කියන්නේ. ද්වේෂයක් ආවට පස්සේ හිතෙන දේවල් බලන්නකෝ. ඒව බුදුරජාණන් වහන්සේට හිතෙන්නේ නැහැ. ද්වේෂය නැති නිසා. ද්වේෂයක් ආපුම කියන වචන සෙට් එක බලන්නකෝ. සබාවක විනාඩි 5ක් කතා කරන්න බැරි කෙල්ල තරහ આવොත් පැය ගාණක් බයිනවා. කොහෙන් එනවද දන්නේ වචන. ඒ තරහට එනවා. ඒකට ඒ තරහ නැති කෙනාට ඒ වචන සෙට් එක නැහැ. තරහ නිසාම කෝන්තර තියාගෙන ඔළුවේ හිර කරගෙන ඉන්න චරිත තියෙනවා. ඕකේ මට පේන්න බෑ. ඕක පේන්න බෑ. මට උරුස්සන්නේ නැහැ. අපෝ මම නම් දකින්නවත් කැමති නැහැ. තරහ නිසාම සමහර පැතිවලට යන්නේ නැහැ අපි. සමහර ගෙවල් වලට යන්නේ නැහැ අපි. ඒ ඔක්කොම අයින් වෙනවා තරහ නැති කෙනාගේ ජීවිතේ. තරහ නිසා අපි ඇඟිල්ල දික් කරනවා මෙහෙම. දත්මිටි කනවා. මැසේජ් කරනවා. අත හයියෙන් ගහනවා. ඒ කායික ඉරියව් නැති වෙලා යනවා තරහ නැති වුණාට පස්සේ. පුදුම නිදහසක්. ඒ තරහ නැති බව. මෝහය නිසා අපි කොච්චර මේ විහිළු කතා බලනවද? ඇත්ත නෙවෙයිනේ ඒකනේ මෝහය කියන්නේ. ඇත්ත නොවන විහිළු කතා වැඩි ඕනේ ඒයි. ඇත්ත නොවන දෙයට අපි කොච්චර ග්‍රහණය වෙලා ඉන්නවද? මෝහය නිසා. ෆිල්ම් කොච්චර මෝඩයිද අපි? මම ඔයාට ආදරේ කියලා රෝස මලක් දෙනවා. ඒක මොකද්ද? අපි 아무තු දෙයක් හිතලා ආදරණීය කතා බලනවා. ඒකේ කොල්ල කෙල්ල දුවගෙන ඇවිල්ලා සින්දු කියනවා නටනවා. ජීවිතේට ඔයාලා එහෙම නටලා තියනවද? මම දන්නේ නැහැ. ඉතින් මම දැන් ගොඩක් කලනේ මහාන වෙලා. ඉතින් අපි මුලාවට ඒ ඔක්කොම ඊට පස්සේ මේ අනේ පනේ රත්තරන් වස්තුව මැණික මම ඔයාට පණ උනක් දෙනවා කියලා කියන කෙනෙක්ගෙන් බැංකු පොතක් ඉල්ල ගන්න ඔයාගේ ATM කාඩ් එක මම ඔයාට පණ උනක් දෙනවා කියන එකෙන් අනේ ඔයා එහෙම එපා ඔයා බේරෙන්න මට ATM කාඩ් එක විතරක් දෙන්න. බොරු
ඔය අනේ රත්තරන් වස්තුව බබා සුදු අම්මා සුදු අප්පච්චි ඔය වගේ වචන 10ක් විතර තියෙන ඕක නැති වුණොත් ආදරේ කියන එක කියන්න බැරුව යනවා ඔයාලට. නිකන් ඉන්න ගමන් හිතන්නකෝ වචන ටිකට සීමා වුණා. බැන්දට පස්සේ ඉස්සලාම නැති වෙන්නේ ඕක. ඕයි කියනවා. ඒක කලින් කිව්වේ නෑ. ඒයි කියනවා. කලින් කියවුන්නේ තෝ කියනවා. ඔයා තමයි මට මේ ලෝකේ වටිනම වස්තුව කියපු කටින්ම පට්ට කියලා නරක අකුරු දෙකෙන් බයිනවා. ඔය කටවල ඔය දීවවල නැවෙනවා ඒවට. පුදුම මෝහයක අපි ඉන්නේ. වැඩක් නැහැ. ඔයා නැතුව මට ඉන්න බෑ කියපු කෙනාම එයා ගෙවල් වල නවත්තලා වෙන ගෙවල් වල යනවා. එක මැසේජ් එක ගොඩක් අයට දානවා. මේවා දිහා තූ කියලා කෙල ගහන අදහසෙන් නෙවෙයි. ඇත්ත දකින්නවා කියන අදහසින් බලාගෙන ඉන්න. අපේ බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ දුරු කළා. බුදුරජාණන් වහන්සේ නිදහස් ශාස්ත්‍රඥ වහන්සේ නම. රැවටීම මායාව වංශාව නැති කෙනෙක්. ඒ නිසායි අරහං කියන්නේ. ඒක බුදු ගුණයක් ගානේ විස්තර තියෙනවා. සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා මෙවැනි ගුණ තියෙන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. සෝ අනේක පරියායන පාණාතිපාතං ගරහති. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට සත්තු මැරීම හොඳ නෑ කියලා ප්‍රාණඝාතයට ගරහනවා. සත්තු මරණ එක්කෙනාටද ගරහන්නේ ප්‍රාණඝාතයටද? පුජ්‍යලයට නෙවෙයි ගරහන්නේ. ඒ පාපයට ගරහනවා. දැන් මෙතන තියෙන්නේ පානාති පාතං ගරහති. ප්‍රාණඝාතයට ගරහනවා. සතුන් මැරීම ගැන සොරකම ගැන ගරහනවා. ගරහනවා විතර නෙවෙයි විගරහති. ඒකට තව තව වචන කියා ගරහනවා. පානාති පාතා විරමතාති චාහ සත්තු මරන්න එපා කියලා දේශනා කරනවා. ඔන්න ඕක තමයි බුද්ධ වචනේ. සත්තු මැරීම හොඳ නැහැ කියලා පාපයක් කියලා දුගති උප්පත්ති හැදෙනවා කියලා ඒ සත්තු මැරීමේ පාපේ භයානකකම ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ. මේක දුරු කරන්න කියලා ධර්මයේ දේශනා කරනවා. සොරකම ගැනත් එහෙමයි. වැරදි කාම සේවනය ගැනත් එහෙමයි. බොරු කීම ගැනත් එහෙමයි. මේවා හොඳ නැහැ කියලා ඒ වගේ ආදීනව ඒ වගේ විපාක ඒවා කරලා දුගති උප්පත්ති ලැබුව අය ගැන විස්තර කිය ගරහනවා ඒ පාපයට. තස්මින් කෝපන ගාමිනී සත්තරි ශාවකෝ අභිප්පසන්නෝ හෝති. කාට හරි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. දැන් ඔයාට ඇති උනේ බුදුරජාණන් වහන්සේ අරහං කියන ගුණේ පොඩ්ඩක් විස්තර කරනකොට ලාවට හිතට දැනුනේ කොච්චර බුදුරජාණන් වහන්සේ සැනසීමක් ලබනවා ඇතිද කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා. බුදුරජාණන් වහන්සේ ගැන දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගැන ඔයා පැහැදුනේ ඔයාට රාගය නැතුව නෙවෙයි. ඔයාට රාගය තියෙද්දිම ඔයාට ද්වේෂය තියෙද්දිම ඔයාට මෝහය තියෙද්දිම රාග ද්වේෂ මෝහ නැති බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට හිත පැහැදෙනවා. ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. පැහැදිලි බුදුරජාණන් ඔයාට සිල්වත් වෙන්න අමාරුකම තියෙන්න පුළුවන්. නමුත් සිල්වතුන් ගැන කියනකොට ඔයාගේ හිත පැහැදෙනවා. ඒක තමයි ඔයාගේ හැකියාව. ඔයාව සසරේ යනවා වෙන්න පුළුවන්. සසරෙන් එතර වෙච්ච අය ගැන කියනකොට ඔයාගේ හිත පැහැදෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව. උතනින් තමයි ගැලවෙන්න පටන් ගන්න තැන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ ගැන ওই විදිහට පැහැදිලා ඉන්නවා කෙනෙක්. සෝ ඉතිපටි සංචික්කති. ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන අහලා බණ අහනකොට
එයාට මතක් වෙනවා. එයාට සිහි වෙනවා. එයා සිහි කරනවා. භගවාකෝ අනේක පරියාහේන පානාතිපාතං ගරහති. භාග්‍යතුන් වහන්සේ සත්තු මරන්න එපා කියලා දේශනා කළා තියෙනවා. ප්‍රාණඝාතය කරපු කෙනා අඩු ආශයෙන් මැරෙනවා. දුගති උප්පත්ති ලැබෙනවා. ගොඩාක් රෝගාබාධ හැදෙනවා. ඊළඟට එයාගේ සීලය අපිරිසුදු වෙනවා. ඔය වගේ දේවල් එයා අහලා තියෙනවා. නැවත නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කීයක කියලා තියෙනවද සත්තු මරන්න එපා කියලා. අත්ති කෝපන මයා පානේ අතිපාත්තිතෝ. මගේ හතින් සත්තු මැරුණා. උකුණු බලන ගමන් ඊට පස්සේ එක්ක මඳුරෝ තලපු ඒවා, මාළු අල්ලපු ඒවා, කොල්ලොත් එක දඩේ මේ ගියේවා, කානුවක වතුර ගහලා කූඹි යවපු ඒවා, මොනවා හරි සත්තු මරපු ඒවා මතක් වෙනවා. මතක් වෙනකොට මෙයා කල්පනා කරනවා යාවතකෝච තාවතකෝච මගේ අතින් ඒවා සිද්ධ වුණා. යෝකෝ පන මයා පානෝ අතිපාතිකෝ යාවතකෝවා තාවතකෝවා. ඒවා සිද්ධ වුණා සිද්ධ නොවුණා නෙවෙයි. තන්න සුට්ටු මගේ අතින් වෙච්ච දේ හොඳ දෙයක් නෙවෙයි. තන්න සාදු යහපත් දෙයක් නෙවෙයි. අහංචේව කෝපන තප්පච්චා විප්පටිසාරී අස්සං මගේ අතින් වෙච්ච වැරද්ද මං හිතා හිටියා කියලා. නමේතම් පාපකං කම්මං අකතම් භවිස්සති මං මේ පාපය නොකලා වෙන්නේ නැහැ. තමන් සත්තු මරපු එක ගැන හිතා දුක් වෙවි හිටියා කියලා ඒ පව් වැඩේ නොකලා වෙන්නේ නැහැ. කරලා ඉවරයි. සෝ ඉතිපටි සංඛාය තංචේව පානාතිපාතම් පජහති. එයා ආය සත්තු මරන්නේ නැහැ. ආයතින්ච පානාතිපාතා පටිවිරතෝ හෝති. ආය සත්තු මරන්න එයා ඉඩ දෙන්නේ නැහැ, සමාදම් වෙනවා. ඒව මේ තස්ස පාපස්ස කම්මස්ස පහානං හෝති. සත්තු මරපු පාපය මෙපමණකින්ම ප්‍රහාණය වෙලා යනවා. වැරද්ද විදිහට දැකලා ආය නොකර සිටීම. ඒව මේ තස්ස පාපස්ස කම්මස්ස සමතික්කම හෝති. අර පව යට කරලා මෙයා උඩට ආවා. වැරද්ද විදිහට දැකලා ආය නොකර ඉන්න එකකින්. හරි ලස්සනයි මේක හොඳට හිතට ගන්න. ඔන්න ඔය විදිහටමයි ගාමිණී සොරකම් කරපු කෙනෙක් ඉන්නවා. මල් පැල හොරකම් කරපු, පොත් හොරකම් කරපු, පෑන් හොරකම් කරපු, සල්ලි හොරකම් කරපු, ATM කාඩ් හොරකම් කරපු, මොනවා හරි හොරකම් කරපු ඉන්නවා. දුර මෙයාට හිතෙනවා මේ මං ආයෙ මේක කරන්නේ නැහැ. දැන් මම මෙහෙම හොරකම් වෙලා තියෙනවා. ඒක මං දැන් හිතා හිටියා කියලා ඒ පාපේ හිතුවා කියලා වැහෙන්නේ නැහැ. මං ආයෙ කරන්නේ කියලා එයා හැදෙන. ඒ නොකර ඉන්න එකම තමයි අර පාපේ ප්‍රහාණය. කවුරු හරි ඇහුවොත් හාමුදුරුවනේ මගේ අතින් ගොඩාක් හොරකම් කළා. තාත්තගේ ෂර්ට් එකේ තිබ්බ සල්ලි අපි තාත්තට කියන්නේ නැතුව ගත්තා. අම්මගේ පර්ස් එකේ තිබ්බ සල්ලි අම්මට නොකිය අපි ගත්තා. මගේ අතින් ගොඩාක් පව් කෙල්ල තියෙනවා. මේ හොරකමේ පාපය මං කොහොමද ගෙවන්නේ කියලා ඇහුවොත් ඒකට එකම උත්තරයයි තියෙන්නේ. ඔය ආයෙ හොරකම් කරන්න එපා කියන්නේ. ඔකයි බුදු කෙනෙක්ගේ ධර්මය. එතකොටම අර පාපේ ඉක්මවලා යනවා. කුජ්ජුත්තර මල් හොරකම් කළේ. කුජ්ජුත්තර සාමාවතී බිසවට කහවණු 8ක මල් ගේන්න ඕන එකේ ඒ කුජ්ජුත්තර ගේන්නෙම කහවණු 4ක. 4ක් හොරකම් කරනවා. දවසක් කොහොම යද්දි කුජ්ජුත්තරාට බුදුරජාන් වහන්සේගේ ධර්මය ඇහුණා. එයා කල්පනා කරා මං ඇයි ආයෙ හොරකම් කරන්නේ? මං අදින් පස්සේ හොරකම් කරන්නේ නැහැ. එයා කහවණු 8ක මල් ගෙනාවා. සෝවාන් වුණානේ. සතර පායි වැටෙන්නේ නැති දැනටපත් වුණානේ. කොහොම හිත හදන්නේ නැතිද?
හැමදාම ජොබ් එක විදියට හොරකම් කරනකොට ඒකත් ඉක්මවා ගියානේ. අඟුලිමාල ප්‍රාණඝාත ඉක්මවා ගියානේ. ඔයාගේ අතින් එච්චර පව් සිද්ධ වෙලා නැහැ. ඔයාගේ හිත ඇත්තටම ඔයාගේ අතින් සිද්ධ වුණ පව් වලට වඩා ඔයාගේ හිතේ තියෙන ගොඩාක් බොළඳකම. හිත හයිය නැහැ. හිත හයිය නැහැ. ඔයාලගෙන් වෙන වැරදි වලට වඩා බරපතල දේ ඔයාගේ හිත හයිය නැහැ. වැරද්දකින් මිනිස්සුන්ට නැගීටින්න පුළුවන්. නමුත් මේ බොළඳ හිත දෙන්නේ නැහැ. බොළඳ හිත පාරාම ආයෙමත් අපිව දුකටපත් කරනවා. සැපක් වෙනුවෙන් පවක් කරලා දවස් ගණන් පැය ගණන් දුක දෙනවා. බොළඳ හිත. ඔන්න ඔය විදිහටමයි වැරදි කාම සේවනය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වැරදි කාම සේවනය කියන්නේ ඒක විපාක හරි බලපතලයිනේ. වැරදි කාම සේවනයේ සංසාරේ ආදරය කියන එක නැති වෙනවා. හරියට තනි වෙනවා. හැම රවට්ටනවා. අනිත් අය තමයි ওই වැරදි කාම සේවනයේ විපාකය. වැරදි කාම සේවනය කිව්වේ කසාද බඳින්න කලින් කොල්ලෙක් කෙල්ලෙක් එක රූම් ගානේ ලගින එක. කාම සේවනයේ යෙදෙන එක. බැන්දට පස්සේ තමන්ගේ නෝනා තමන්ගේ මහත්තයා හැර වෙන අයත් එක්ක පවුල් කන එක. එතකොට මේ පාපයේ ස්වභාවය තමයි සංසාරේ ආදරය කියන එක යාගෙන් වාස්ප වෙනවා. අනිත් අය හරියට යව රවට්ටනවා. තනිකම කියන එක වැඩිපුර දැනෙනවා. වැරදි කාම සේවනය නිසා ගොඩාක් අභූත චෝදනා එනවා. නොකරපු වැරදි වලට යහු වෙනවා. කියලත් නැහැ. කිව්වා වගේ කියනවා අනිත් අය. ඊට පස්සේ මහත්තයාගේ ආදරේ නැති වෙලා යනවා. දරුවන්ගේ ආදරේ හිග වෙනවා. ওই කර්මයේ ප්‍රබල වුණොත් නිරේ උපදිනවා. ඊට පස්සේ තිරිසන් ලෝකෙ ඉපදුනොත් ලිංගාශ්‍රිත රෝග ඇති වෙනවා. ওই බැල්ලියන්ගේ පස්සපැත්ත කුණු වෙලා. බල්ලන්ගේ පස්සපැත්ත කුණු වෙලා. ඊළඟට බීජ මේ ගලවලා දානවා. ඔය වඳ භාවයට බල්ලන්ගේ කෝෂ ගලවලා ඉවත් කරනවා. හරකුන්ගේ කෝෂ තලනවා හරක්ගේ ඇඟ ලොකු කරගන්නවා. ඒ ඔක්කොම වැරදි කාමසේවන විපාක. හරක්ගේ අර කරත්තවල ගොඩාක් බරපටවල හරක් ලවා අදින්නේ. අස්සයෝ ලවා අදින්නේ. ඔටුව ලවා අදින්නේ. බර ගෙනියන සත්තු අතර ඉපදෙනවා. වැරදි කාමසේවනය කිරීම. ඊළඟට එකක් තමයි නපුංසක ජීවිත ලැබෙනවා. කොල්ලෙක් විදියට ඉපදෙනවා. සම්පූර්ණයෙන් කෙල්ලෙක්ගේ චරිතය. එයා කොල්ලෙක් විදියට ඉපදුනේ. නමුත් එයාගේ අතපය හරවන එක, කතාව, ඇස්, තොල් ඒ කොහොම ටික කෙල්ලෙක් විදියට තියාගන්න තමයි එයා කැමති. අපි මොනවා කිව්වත්, අපි කොච්චර hina වුණත් එයාගේ ඇතුලෙන් ඒකට විරුද්ධව සංඥාවක් එන්නේ නැහැ. ඒක කර්ම විපාකයක් ඒක. ඔයත් වැරදි වැඩ කර කර ඒ වාගේ අයට ඔය එක එක වචන කියලා hina වෙනවා. ඔයාගේම අනාගතයටයි ඔය hina වෙන්නේ. කෙල්ලෙක් විදියට උපදිනවා. කොල්ලෙක් වගේ චරිත ස්වභාව. නපුංසක චරිතයක් හැදෙනවා කියනවා වැරදි කාමසේවන විපාකෙ. ඔයාලත් එක එක රවුම් ගහලා ඒ වගේ අයට hina වෙනවා කියලා කියන්නේ ඔයාගේ අනාගතයට hina වෙනවා. ඔයාට hina වෙන්න කට්ටිය දැම්ම කර්මෙන් ඔයා හදනවා. සසර. ඒ වාගේ කර්ම විපාක තියෙන අය ඉදිරියට බහුලව උපදිනවා. දැන් මේ විදිහට ඔය වගේ අසම්මතයේ සම්බන්ධ ඔය සමාජයේ කතා කරන දේවල් ඔච්චර බහුලව ඉස්සර කතා වුණේ නැහැ. හැබැයි ඉස්සර මෙහෙම එකක් තිබ්බා. ලංකාවේ කුඹුරු කරනවා වැඩි වීමත් එක්ක ගවයෝ වැඩි. ඒකට ඔය හරක් මීහරක් බර ගෙනියන ඒවා කුඹුරු වහන ඒවා උන්ගේ කෝස තලන ඒවා නිතර මේ සමාජයේ තිබ්බා. ගව පට්ටි කරත්ත. එතකොට ඒ අර වැරදි කාමසේන විපාක අර විදියට විපාක දුන්නා. දැන් යන්ත්‍ර සූත්‍රය ඇවිල්ලා ඒ පැත්ත වැහුණා.
කුඹුරු කරන ඒවා බර අදින ඒවා. දැන් මිනිස්සු අතර බිහි වෙනවා මානසික හැඟීම් විකෘති වෙලා. කොහෙන් හරි මේක පිටට පයින්නවා. කර්ම විපාකයක් මේක. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වැරදි කාම ඊට පස්සේ කොල්ලෙක් කෙල්ලෙක් වෙලා ඉපදෙනවා. ස්ත්‍රී භාවයටපත් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ පවා සංසාරේ වැරදි කාමසේවනේදීලා කෙල්ලෙක් වෙලා ඉපදුණා. එහෙම වුණා. පිරිමි භාවය වෙනස් වෙලා යනවා. අපි දැන් අභිමානයෙන් පිරිමි කියලා කතා කළාට සංසාරේ අපි කොච්චර කාන්තාව වෙලා ඉපදෙලා හිටියා. කාන්තාවන්ට උනත් පහත් විදියට නිନ୍ଦා අපහාස කරනවට මම කැමති නෑ. හේතුව ඇයි දන්නවද? සංසාරේ කවදා හරි අපිට වැරදිලා අපි ගැහණියක් වුණ දවසට පොලියත් එක්ක හම්බ වෙයි. කෙල්ලෝ රවට්ටන්න හොඳ නෑ. අපිට වැරදිලා අපි කෙල්ලෙක් වුණ දවසට රැවටෙයි කෙලවරක් නැතුව. එපා එහෙම කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක ගැන දේශනා කරනකොට මෙයාට මතක් වෙනවා අයියෝ මං අතිනුත් උනානේ එහෙම. දැන් මටත් ඕවා එයිද? බුදුරජාණන් වහන්සේ වදාලා ශාස්ත්‍රුන් වහන්සේට පැහැදුන ඔය හිතෙන්ම ආය කරන්න එපා ඕක. ඒ අදින් පස්සේ ඒක වැලකීමම මෙතෙක් කරපු පාපේම ප්‍රහාණය වෙලා යනවා. ඒකේ යට යවාගෙන ඔයා උඩට එනවා. ධර්මතාවය. ඒ කතාව ඉවරයි. ඒ ෆයිල් එක වැහුවා. ඔයා නිවැරදි වෙච්ච ගමන්. ඔයා හැදෙන්න. දැන් ඉස්සර කියන්නේ අපි ඒ කොණ්ඩේ කැපුවා කියලා. කියන්නේ ඒ ගුණ අපි වික්කා. කියලා ඒ සමාජ කතාවෙන්. දැන් ඔයා කතා කරන්න ඔයා හිතන්න මං මේ ෆයිල් එක වැහුවා. ඉවරයි. ඊට පස්සේ බොරු කියන කෙනා බොරු කීමේ ආදීනව තියෙනවා. ගොඩක් තියෙනවා ආදීනව. තමන්ගේ වචනේ ප්‍රබල වෙන්නේ නැතුව යනවා. සමාජයක් මැද කතා කරන්න බෑ. යා කියන දේට අනිත් අය ආකර්ෂණය වෙන්නේ නැහැ. මේ දත් දුරින් පිහිටනවා. දත් ටික ලස්සන වෙන්නේ නැහැ. ගොඩක් දේවල් තියෙනවා. මුඛ දුර්ගන්ධය ඇති වෙනවා. ගොඩක් දේවල් තියෙනවා. මේ වගේ විපත්ති ගොඩක් හැදෙනවා බොරු කීමේ. එයා බන අහනවා. එනකොට හිතෙනවා අපි කොච්චර බොරු කියනවාද යාළුවොත් එක්ක ඉද්දි. අම්මලා තාත්තලා කොච්චර බොරු කියනවාද. ඒතර මෙයා කල්පනා කරනවා දැන් ওই විදියට නම් අපිත් අපායනේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදියට පසුතැවිලි වුණා කියලා අපි පව් නොකලා වෙන්නේ නැහැ. ඒක වෙලා ඉවරයි. ඒක වුණා දැන් ඒක ඉවරයි. අද ඉඳලා අලුතෙන් හැදෙනවා. ඔයාලට හොඳයි මේ බණ ටික අලුත් අවුරුද්දේ ව්‍යවහාරික වශයෙන් 2026 ජනවාරි මාසෙ මේක අහන්න ලැබීම. මේ පුහුණුව ගියොත් එහෙම මේ අවුරුද්දේම නායම් 100ක් ආවත් ඔයා ඔයට යවන්න බෑ. ඔයා උඩ තමයි. ගම් වතුර 100ක් ආවත් ඔයා යටට ගහගෙන යන්නේ නැහැ. ඔයා උඩට තමයි. ඔයා නරක නෑ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ නරක කෙනෙක් විදියට මැරෙන්නේ නැති වෙන්නයි. නරක පුරුදු අපිට තියෙන්න පුළුවන්. ආයෙත් ඕනේ නෑ ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ක්‍රමයට කේලම් කීමෙන් වළකිනවා. පරුස වචන කීමෙන් වළකිනවා. හිස් වචන කීමෙන් වළකිනවා. අභිජ්ජාවෙන් අනුන්ගේ දේවල් වලට ලෝභයි. දැඩි තමන්ගේ දේවල් අනිත් අය පරිහරණය කරනවට කැමති නෑ. අභිජ්ජා. ඒ දැඩි ලෝභකමින් ඔයාම මට ඕන. එයත් එක්ක වෙන කෙනෙක් කතා කරනවට කැමති නෑ. ඔය අභිජ්ජාව. ඔය කසාද බැන්දාට පස්සේ මිස් කෝල් වලට ගෙවල් වල අවුල් යන්නේ. hina වුණොත් සැක උපදින්නේ.
ඒ තමයි අවිජ්ජාවෙන් මානසික වෙලා. තමා සන්තක දේ පරිහරණය කරනට අනිත් Tamanට hina වෙනවට කැමති වෙන කෙනෙකුට hina වෙනවට කැමති නැහැ. අවිජ්ජාව. තැඩි ලෝභයි. මන් ළඟ ඉන්නවට කැමති වෙන අයත් එක්ක ගමන් බිමන් යනවට කැමති නැහැ. අවිජ්ජාව. දූලව හදාගත්තේ නැත්තම් කසාද බැන්දට පස්සේ බැඳපු මහත්තයාගේ අම්මත් එක්ක කතා කරනවට කැමති නෑනේ. අවිජ්ජා විසම ලෝභය. එයා තමන්ගේ මහත්තයා වුණාට එයාගේ අම්මත් එක්කනේ එයා කතා කරන්නේ. ඒකට කැමති නෑ. කටවල නරක වචන කියනවා. ඔයා බැඳලා ඉන්නේ මන්ද එයාද? කියලා. එච්චර අවිජ්ජාව. ඔයාට ඔයාගේ පවුලේ කට්ටිය තමයි ලොකු. මං උන්නද මලාද කියලා නැහැ. බලන්නකෝ ඔය කෙල්ල ටික පටන් ගන්න හැටි. අවිජ්ජා. විසම ඊළඟට අවිජ්ජාව. ඊළඟට තියෙනවා ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ තරහ. නිතර කෝපෙන ගතිය. ඒක හොඳ නැහැ. ඒකත් හදා ගන්න ඕන. මිත්‍යා දෘෂ්ටිය පින්පව් විශ්වාස කළේ නැහැ. මං ඉස්සර දාන්නේ නැහැ. දැන් මේ පාර අපි ළඟදී සිරිපාද යනකොට රුසියාවෙන් ආපු සුදු ළමයි දෙන්නේ අපිත් එක්ක කතා කර යනවා. එයාලා අපිත් එක්ක කතා කරන ගමන්ම ඇහුවේ මැරුණට පස්සේ මොකද වෙන්නේ? ඒකට මරණයන් මත්තේ උපත ගැන අපි කතා කරනකොට එයාලා පුදුම වෙනවා. ජීවිතේට එයාලා අහලා නැහැ කියනවා එහෙම එකක්. මැරුණාට පස්සේ ඉපදෙනවා කියලා. එයාලගේ ජීවිතය එයාලා අහලා දෙන්නේ. එයාලගේ ජීවිතේ කන්ට්‍රෝල් කරන්නේ දෙවියන් විසින්. දෙවියන් විසින් උයි මේක කරන්නේ. අපිට එහිලා කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් අහගෙන ඉන්නවා. ඒතර මට හිතුණා මේ ලෝකේ තරුණයෝ කී දෙනෙක් ඇතිද මැරුණාට පස්සේ ඉපදෙනවා කියන එක දන්නේ නැති. ඔයා ඒක දන්නවා. ඒක ඔයාගේ සම්මා දිට්ඨිය. ඔයා පින්පව් විශ්වාස කරනවා. ඒක ඔයාගේ සම්මා දිට්ඨිය. ඇත්තට මේකයි මම බාන පටන් ගත්තේ. ඔයා අවාසනාවන්ත නැහැ. ඔයාට තියෙන ප්‍රශ්නේ ඔයා හිතන විදිය දන්නේ නැති එක. හිතන විදිය හදා ගන්න. ඊට පස්සේ දේශනා කරනවා ගාමිනී මේ විදිහට පුහුණු වෙන කෙනා හොඳට මෛත්‍රී භාවනාව වැඩුවොත් දිසා වශයෙන් එයා ඔය හැම පවක්ම කරන්නේ ගාමිනී පටු හිතකින් පුළුල් හිතකින් පන්සිල් කඩන්න බෑ. පන්සිල් කැඩෙන්නේ අකුසල් සිද්ධ වෙන්නේ යාගේ හිත පටුයි. එයා ලෝකේ දකින සීමාව පුංචි. එයා බලන්නේ හැම වෙලාවෙම ළඟ තැනක්. නමුත් මේ දිසා විදිහට මෛත්‍රී භාවනා කරනකොට හිත ගොඩක් පැතිරෙනවා. හිත අප්‍රමාණව වැඩෙනකොට ගාමිනී පටු හිතකින් කරපු කර්ම විපාක දෙන්නේ නැතුව යනවා. කියන්නේ පන්සිල් කැඩිච්ච ආය නිවැරදි වෙච්ච කෙනෙක් මෛත්‍රී භාවනාව කළොත් එයාගේ පිටිපස්සේ අර කර්මයේ ලුහු බඳින ස්වභාවයෙන් එයාගේ හිත නිදහස් වෙලා යනවා. එහෙමනේ රහතන් වහන්සේලා බිහිවුනේ. මේ තියෙන්නේ අරහත්වයට හිත වඩන හැටි. ඉතින් අඟුලිමාලයන් මේ විදිහට හිත වැඩුවා. අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානම භාවනාව මෛත්‍රී භාවනාව. ඒ ජීවිතේ විඳින්න තිබ්බ කර්මයක් වින්දා පිරිනවම් පෑවා. ආය අවස්ථාවක් ආවේ නෑ අර කර්මයේ විපාක දෙන්න. ඇත්තටම මේ විදිහට හිත හදාගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා භාවනා කරන කෙනෙක් අපි කියමු දෙවියන් අතර ඉපදුනා කියලා. බ්‍රහ්ම ලෝකේ ඉපදුනා කියලා. ඒතර ඔයාලගේ පොඩි කාලේ මේ වෙනකොට වෙච්ච පව් ටික ඈත් වෙලා තියෙද්දී සුගතිය ගියා. ඒ සුගතියේදී බුදු කෙනෙක්ගෙන් ධර්මය අහලා හෝ
ඒ සුගති ලෝකවල ඉන්න සත්පුරුෂයන්ගෙන් ධර්මය අහලා හෝ ධාතු පරිනිර්වාණයේ වෙලාවේ හෝ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මොහොතක හෝ යා සෝවාන් වුණොත් මඟපල් ලැබුවොත් අර පව් වලට විපාක දෙන්න අවස්ථාවක් කොහෙත්ම නැහැ. හිත වෙනස් කරගන්න කියනවා. ඉතින් මේ දේශනාව කරනකොට ගාමිණී ගොඩාක් පැහැදුනා. ගාමිණී බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ගාමිණී ධර්මයේ සරණ ගියා. ගාමිණී සංඝරත්නයේ සරණ ගියා. දැන් මෙච්චර කාලයක් නිගණ්ඩක පිටිපස්සේ ගිහිල්ලා ඒවා විශ්වාස කරගෙන හිටියා කියලා අවුල් නැහැ. මෙතෙක් කරපු දේවල් ගැන අවුලක් නැහැ. දැන් සමහර අය ඉන්නවා වෙනත් ආගම් වල ඉඳලා බණ අහනවා. ඔයා දැන් මේ සිද්ධිය දැනගත්තට පස්සේ ඔයා ඉපදිච්ච ආගමේ ඔයා විශ්වාස කරපු දේවල් දැන් ඔයා අවුලක් කරගන්න ඕනේ නැහැ. මම බුද්ධ ආගම දැන් අහන්නේ මං දැන් බුද්ධ ආගමයි මම කලින් ආගම අත්හැරියා කියලා නටන්න දෙයක්වත් නැහැ. නටන්න දෙයක්වත් නැහැ. ලේබල් ගහ ගන්න දෙයක්වත් නැහැ. පාඩුවේ ධර්මය අහලා හොඳ දේවල් අහගෙන තුනුරුවන්ට පැහැදිලා පාඩුවේ ජීවත් වෙන්න තියෙනවා. ඉවරයි ඒ කතාව. එතකොට බුදුරජාණන් වහන්සේ ওই විදිහටයි වරදින් ආත්මිදීම ගැන කතා කළේ. එතකොට මේකට බලපාන මේකට ඔයාලට සපෝට් එක දෙන්න තව කරුණු තියෙනවා. අපි මං හිතුවා ඒව ගැන අපි දවල් වරුවේ කතා කරගමු. පන්සිල් පද පහ රකින්න අමාරු ඇයි? ඒකට මේ සපෝට් එක දෙන කරුණු පහක් තියෙනවා. ඒ කියන්නේ අපි කොච්චර දේවල් කළත් අවසානයේ අපිට පන්සිල් පද පහවත් අපිට රැක ගන්න බැරි නම් අපිට ලොකු ගමනක් ගිහිල්ලා නැහැ. දැන් තුනුරුවන්ට ළමයින්ගේ හිතේ පැහැදීම තියෙනවා. රුවන්වැලි සෑය වඳින පිරිස දැක්කට පස්සේ දලදා වහන්සේ වඳින පිරිස දැක්කට පස්සේ බණහන්න තරුණයෝ පෙළ ගැස්වෙන විදිහ දැක්කට පස්සේ ඒ ළමයිට පැහැදීමක් තියෙනවා. අන්නේ පැහැදුන ළමයිට ප්‍රතිපත්තියක් ඕන. ලොකු ප්‍රතිපත්තියක් ඕනේ පන්සිල් පද පහ. ඒතර අමාරුවෙන් හදා ගන්න ඕන. ඉස්සෙල්ලාම මේකට කැමැත්තක් උපද්දවා ගන්න ඕන. චන්දං ජනේති. ඊට පස්සේ වෑයම් කරන්න ඕන. වායමති. වීර්ය ආරම්භ කරන්න ඕන. වීර්යං ආරභති. චිත්තම් පග්ගන්හාති පදහති. සිත දැඩි කරගෙන වීර්ය කරන්න ඕන. හෙන්න කට්ටක් කන්න වෙනවා. හැදෙන්න ගියාට පස්සේ. ඔය නිකම් මල් පාරක හැදෙන්න නෑ. යාළුවන්ගෙන් බැනුම් අහන්න වෙයි. පිරිස අතර කොන් වෙන්න වෙයි. ගෙවල් වලින් බලයි මොකද්ද මොන්ට උනේ කියලා. බලන්නකො කොච්චර කාමරේට වෙලා ෆෝන් එකෙන් ෆිල්ම් බල හිටියට අවුලක් නැහැ. දවස් දෙකක් එක දිගට සුදු වැඳගෙන බනහන්න එන්නකො. ගෙවල් වල අයට මේකි මහාන වෙයිද මන්දා. නිකන් අවුලක් යනවා. ඉතින් හෙන කට්ටක් කන්න වෙනවා. ඉතින් ඒතර සමාජයෙන් තමන් ප්‍රතික්ෂේප වීම හෝ එන අභියෝග හැමේ හිත දැඩි කරගෙන අපි ඒ නිවැරදි වෙන්න වෙනවා. තමන් වරදට පොළඹව ගත්තා ඉන්නවා. එයාලා යෝජනා කරනවා. ඇයි ඔයා කලින් කැමති වුණා මට? ඔයා කලින් ප්‍රතික්ෂේප කළේ නෑ මාව. ඔයාට කලින් එක මෙසේජ් එකයි. ඔයා ඇයි මෙහෙම වුනේ? මගේ මොකද්ද ඔයාට උනේ? මගේ ආදරේ අඩුවක්ද කියලා සුරංගනා ලෝකයක සොඳුරු වචන ගංගාවක් ඔයාගේ දිහාට ගලාගෙන එද්දී ඔයා හිත දැඩි කරගෙන ඉන්න වෙනවා. ඔයාට හැදෙන්න නම් චිත්තම් පග්ගන්හාති පදහති. ඉතින් ඒකට උපකාරක ධර්ම ටිකක් අපි ඊළඟ මේ පැයේ කතා කරමු. ඉතින් ඒ නිසා ඕනම කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන්. ඕනම වැරද්දක් හදා ගන්න පුළුවන්. ඒ නිසා දුක් වෙන්න දෙයක් නැහැ.
hina වෙලා සතුටෙන් ඉන්න. මේ ධර්මයටම තව සමීප වෙන්න. තව එක එක ක්‍රම ධර්මයෙන් ඔයාලට අහන්න ලැබෙයි. ඔයාලගේ ඔළුවේ බර නිදහස් වෙයි. ඉතින් මේ විදියට නම් බුදුරජාණන් වහන්සේවත් පව් කරපු කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ තුන් ශාසනයේ දොර අරිනවා. ඕනතරම් සත්තු මරලා තිබ්බට, හොරකම් කළාට, වල් වැඩ කළා තිබ්බට, බොරු කියලා තිබ්බට, පස්පව් දස අකුසල් කළා තිබ්බට, එයාට හැදෙන්න බුදු කෙනෙකුත් දොර විවෘත කරනවා. ධර්මයේ දන්න සත්පුරුෂය ඔබව සාදරයෙන් පිළිගන්නවා. සමාජයෙන් ඔබ ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ධර්මයෙන් ඔබ ප්‍රතික්ෂේප වෙන්නේ. අම්බපාලිටත් බුදු සසුනේ දොර ඇරුණා. විමලාටත් බුදු සසුනේ දොර ඇරුණා. අඟුලිමාලටත් බුදු සසුනේ දොර ඇරුණා. කී දෙනෙකුට බුදු සසුනේ දොර ඇරුණාද? මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම ඔයාලා හිතන්නේ මහාන වෙලා රහත් උනේ උපතේ ඉඳලා පන්සිල් රැකපු අය? ධර්මයේ ලැබුණට පස්සේ එයාලා පන්සිල් රැක්කේ. ඒ නිසා මේ දේශනාවේ තියෙනවා ඉස්සල්ලාම හිතන්න කියනවා. සල්ලේක සූත්‍රයේ තියෙනවා පන්සිල් රකින්න ආස කෙනා ඉස්සල්ලාම හිතන්න කියනවා. මම සත්තු මරන්නේ නැහැ කියලා. දැන් හිතන්න ලොකු වෙහසක් ගන්න දෙයක් නැහැ නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනි පියවර හිතන්න කිව්වා. මම හොරකම් කරන්නේ නැහැ. මම වැරදි වැඩ ආයෙ කරන්නේ නැහැ. කාම සේවනය කරන්නේ වැරදි කාම සේවනය කරන්නේ නැහැ. මම බොරු කියන්නේ නැහැ. මම සුරාව ගන්න නැහැ. මගේ පව් වැඩ මන් නතර කරන්න ඕන කියලා ඉස්සෙල්ලාම හිතන්න කියනවා. ඕක තමයි කියන පළවෙනි පියවර. ඊළඟට දුවේ පුතේ සමාදන් වෙන්න පන්සිල් පදපා. සමහර අය කියනවා පන්සිල් රකින්න බෑ. ඒ නිසා මම සමාදන් වෙන්නේ නැහැ. සමහර අය කියනවා මම අපෙන් පන්සිල් කැඩෙන්නේ නැහැ. ඒ නිසා සමාදන් වෙන්න ඕනේ නැහැ. ගෙදරක ගව ගාලක හෝ ගෙදර කූඩුවක බල්ලෙක් බැඳලා ඉන්නවා නම් ওই ගවයා සත්තු මරන්නේ නැහැ. ওই ගවයා හොරකම් කරන්නේ නැහැ. ওই ගවයා වැරදි කාම සේවනය කරන්නේ නැහැ. ගවයේ ජීවිතේට බොරුවක් කියන්නේ නැහැ. ගවයා සුරාපානය කරන්නේත් නැහැ. එපමණකින් ගවයා සුගතිය යන්නේ නැහැ. හේතුව ගවයා එහෙම හිටියට ගවයාට සමාදන් වීමක් කියලා එකක් නැහැ. ඒ නිසා පන්සිල් සමාදන් වෙන්න ඕන. දෙවෙනි පියවර සමාදන් වෙන්න. තුන්වෙනි එක තමයි කැඩුනොත් ආයෙ සිල් ගන්නවා. කැඩුනොත් සිල් ගන්නවා. සියවතාවක් කැඩිලා සියවතාවක් සිල් ගන්නේ එයාට සීලේ ඕන නිසා. දැන් අපි කියමු ගෑනු ළමයි කැමති නැහැ කියද්දි සියවතාවක් අහනවා. අහන්නේ එයාට ඕන නිසානේ. ඒ වගේ එයාට සීලේ ඕන. සීලේ අතහැරපු කෙනෙක් නෙවෙයි. එයා සීලේ වෙනුවෙන් ඉන්න කෙනෙක්. සියවතාවක් සිල් කැඩෙද්දී සියවතාවක් සමාදන් වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා මේ පන්සිල් රකිද්දී මෙන්න මෙහෙම එකක් කරන්න කිව්වා. පන්සිල් වලට එන්න පහසුයි කිව්වා. අනුන් එහෙම කරාට මම එහෙම කරන්නේ නැහැ කියලා හිතන්න කිව්වා. අනුන් සත්තු මරන්න පුළුවන් මම මරන්නේ නැහැ. අනුන් හොරකම් කරන්න පුළුවන් මම හොරකම් කරන්නේ. අනුන් වැරදි කාම සේවනය කරන්න පුළුවන් රූම් වල යන්න පුළුවන් ගුබ්බෑයන් වල ඉන්න පුළුවන් මම එහෙම කරන්නේ. අනුන් බොරු කියන්න පුළුවන් මම කරන්නේ. අනුන් බොන්න පුළුවන් මම බොන්නේ. අනුන් කළාට මම කරන්නේ කියන අදහසට එන්න කිව්වා. ගොඩක් වැරදි වලට පටලැවෙන්නේ එයාලත් කරනවනේ අපි කළාට මොකද? එයාලත් බොනවනේ අපි බොන්නට මොකද? කියන එකෙන් එයාගේ සීලෙ ගොඩක් පල්ලහැට දානවා. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා කියනවා හරි පාරක් තියෙනවා වැරදි පාරක් තියෙනවා. හරි පාර තියෙන්නේ වැරදි පාර මඟ අරින්නයි. හවුද නැද්ද? ආන්නේ වගේ කිව්වා සත්තු මරනවා කියන වැරදි පාර මඟ අරින්න තමයි සත්තු නොමැරීම කියන හොඳ පාර තියෙන්නේ. කියන්නේ ඔයාගේ අතින් සත්තු මැරෙනවා නම් ඔයා වැරදි පාරේ යන්නේ. හොරකම් කරනවා නම් වැරදි පාරේ යන්නේ. වැරදි කාම සේවනය කරනවා නම් වැරදි පාරේ යන්නේ. බොරු කියනවා නම් වැරදි පාරේ යන්නේ. සුරාව ගන්නවා නම් වැරදි පාරේ යන්නේ. ඒ වැරදි පාරේ යන කෙනාට හරි පාරට යන්න තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නේ.
සත්තු මරණ එක නතර කරපු ගමන් හරි පාරට හැරුණා. හොරකම් කරන එක නතර කරපු ගමන් හරි පාරට. මේ බුද්ධ වචන. පාර මාරු කරන්න. පාර මාරු කරන්න තමයි මම් පෙත තියෙන්නේ. මේ මම් පෙත කියන්නේ හරි මාවත. හරි පාරට එන්නේ. අපිට කොච්චර අපිට පාරවල් වරදිනවද වාහනවල යද්දී. ආයෙ හරවගෙන එන්නේ. අවුලක් නැහැ, පොඩි ප්‍රමාදයක් වෙනවා. අවුලක් නැහැ, හරි පාරට දාගත්තා. කොච්චර සතුටුදනේ. කිලෝමීටර ගාණක් වැරදි පාරේ ගිහිල්ලා හරි පාර ආයෙ හම්බුනාම කොච්චර සතුටක්දනේ. සතුටු වෙන්නකෝ. ඔයාට වැරදුනා සතුටු වෙන්නකෝ. මට හරි පාර හම්බුණා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පහළට වැටුණ කෙනාට උඩට එන්න තමයි කිව්වා වරදින් අත්මිදීම තියෙන්නේ. සත්තු මරලා යා පල්ලහැට වැටිච්ච කෙනෙක්. එයාට උඩට එන්න තියෙන්නේ සත්තු නොමැරීම. සත්තු මැරීම කියන එකෙන් පහළට වැටිච්ච කෙනාට උඩට එන්න තියෙන ඉනිමගක් තමයි සත්තු නොමැරීම. හොරකම් කිරීමෙන් පහළට වැටුණ කෙනාට උඩට එන්න තියෙන්නේ සොරකම් නොකිරීමේ ඉනිමග. වැරදි කාමසේවණයෙන් පහළට වැටුණ කෙනාට උඩට එන්න තියෙන ඉනිමග තමයි වැරදි කාමසේවණයෙන් වැළකීමේ ඉනිමග. බොරු කීමෙන් පහළට වැටුණ කෙනාට උඩට එන්න තියෙන ඉනිමග තමයි බොරු කීමෙන් වැළකීමේ ඉනිමග. පල්ලහැට වැටිච්ච කෙනෙක් ඉනිමගට අත ගහලා උඩට එනකොට දුක් වෙන්න ඕනේද සතුටු වෙන්න ඕනේද? සතුටු වෙන්න ඕනනේ. බලමුකෝ ඔය බොළඳ හිත ඉඩ දෙයිද මේකට කියලා? බොළඳ හිත ඉඩ දෙයිද කියලා හිතන්නකෝ. එයා ආයෙමත් ඔයත් එක්ක සෙල්ලම් කරයිද කියලා බලමුකෝ. ඔයාට අභිමානයක් තියෙයිද කියලා බලමුකෝ. ඇයි දැන් ඔයා O level පාස් වෙලා A level පාස් වෙලා සමහර අය කැම්පස් එක උපාධි සහතික කොට හරියට Tamanට ලැබෙන්න තියෙන සම්මානයක් සහතිකයක් කුසලානයක් ලැබුණ නැත්නම් වේදිකාවට ගිහිල්ලා අසාධාරණයට විරුද්ධව නැගී හිටිනවා. බලමුකෝ මේක කරයිද කියලා දැන්. කෙල්ලන්ගේ අභිමානය. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහත් කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න තියෙන්නේ වරදින් අත්මිදීම. මාළු අල්ලන එක, දඩේමේ අනේක, වැදිකම, ප්‍රාණඝාතේ පහත් ජීවිතයක් නම් එයා ශ්‍රේෂ්ඨ කරන්නේ වරදින් ප්‍රාණඝාතයෙන් මිදෙලා. එයා පහත් නැහැ. සොරකම් කිරීමෙන් ඔක පහත් මිනිසෙක්, අදමේ තුච්ච මිනිසෙක් කියලා සමාජයෙන් නින්දා ලබනවා කියනකො එයාට එකෙන් උඩට එන්න තියෙන්නේ සොරකම් නොකිරීම. ශ්‍රේෂ්ඨ වල් වැඩ කරලා ඔයාටම ඔයාගේ හිත මං හරි තුච්ච පහත් මිනිහෙක් කියලා සමහරට ඔබම ඔබට පහත් බව ආරෝපණය කරනවා. ඒකෙන් උඩට ශ්‍රේෂ්ඨෙක් බවට පත් කරන තියෙන වැරදි කාමසේවණෙන් අත්මිදීම. මුසාවෙන් අත්මිදීම, සුරාවෙන් අත්මිදීම. සුරාපානය කළා ඉන්න තැන නොතැන අඳුර ගන්න බැරුව කොල්ලෙක් ආව බීලා ගෙදරට අහුවෙලා ඒක හොඳටම වෙරි වෙලා වමනේ දානවා හැම තැනම. ඇඳුනොත් නෑ අවසානයේ. අම්මා හෙළුවෙන් නාවලා තියන්නේ මේක. ඒතර මං කෝ දැන් බලන්නකෝ යා ඊලන්දාරියෙක් අවුරුදු 20ක විතර ඊලන්දාරියෙක්. ලැජ්ජා බෑර ගමේ මිනිස්සු මැද අම්මා හෙළුවෙන් උඹව නාවනකොට කොච්චර පහත් කමකට වැටුණාද කියලා හිතන්නකෝ. වමනේ දාගෙන අන්න ඒ වගේ සුරාවෙන් පහත් බවට වැටුණු කෙනෙකුට උඩට එන්න තියෙන ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න තියෙන මාවත තමයි එයින් වැළකීම. ආය බොන්න නැති එක. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රාණඝාතය කරන කෙනා ආයෙමත් සසරට යනවා. එයාට ඕයි නම් මටත් නිවන් දකින්න ඕන, මටත් පිරිනිවන් පාන්න ඕන කියලා හිතෙනවා නම් සත්තු මරණ කෙනාට පිරිනිවන් පාන පාර තමයි සත්තු නොමැරීම. හොරකම් කිරීම නැමැති සසරේ යන කෙනාට නිවන් දකින්න පිරිනිවන් පාන්න තියෙන පාර තමයි හොරකම් නොකිරීම. වැරදි කාමසේවණයෙන් සසරට වැටෙන කෙනාට
පිරිනිවන් පාන්න තියෙන පාර තමයි වැරදි කාම සේවනයෙන් වැළකීම. බොරු කීමෙන් සසරට වැටුණ කෙනාට පිරිනිවන් පාන්න තියෙන පාර තමයි බොරු නොකීම. සුරාවෙන් සසරට වැටුණ කෙනාට එයින් මිදෙන්න තියෙන පාර තමයි සුරා නොබීම. එච්චරයි. ශාස්ත්‍රුන් වහන්සේ අනිත් අය මුලා කරන්න නෙවෙයි, රවට්ටන්න නෙවෙයි, තමන්ට ශ්‍රාවකයෝ ඇති කරගන්න නෙවෙයි, තමන්ගේ පිරිස තර කරගන්න නෙවෙයි, ඇත්තයි වදාලේ. ඊතර වෙන්න පුළුවන් මාවතයි වදාලේ. මග්ගඤ්ඤෝ මග්ගවිදු මග්ගකෝවිදෝ බුදුරජාන් වහන්සේමයි මම් පෙත දන්නේ, මම් පෙත අවබෝධ කළේ. මඟ ගැන ප්‍රඥ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මාවතෙන් ඈතර වෙන්න පුළුවන් කියලා. ඒ නිසා තැවෙන්න එපා පරණ දේවල් ගැන. දුක් වෙන්න එපා. බොරුවට නෙවෙයි මේ කියන්නේ, ඇත්තටමයි. අත්මිදෙන්න, අලුත් කෙනෙක් වෙන්න. මේ අවුරුද්දේ ඔයාලා මේ විදියට ටික ටික හැදුනොත් මේ අවුරුද්ද ඉවර වෙනකොට කොච්චර සතුටක්ද. ඒ නිසා ඔබටත් මටත් ජීවිතේ වැරදි අඩුපාඩු හදාගෙන සුන්දර නිවන් මාර්ගයේ සොඳුරු මාවතට පැමිණෙන්න වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා.